बस ආරාධනය කරන චන්න කරුණාරත්නට මොකද මේකේ ප්‍රධාන බාරදූර කටයුත්තක් එතුමා කරපු නිසා. තරු බැබලෙන සුබ උදෑසනක් සියලු දෙනාටම අපේ කතාවේ වීරයා වන සාලිය අලදෙනිය ඒ වීර චරිතයේ මෑණියන් ඇතුළු මේ පැමිණ සිටින අපේ ශිල්පීන් සියලු දෙනාගේම අවසරයි. 1990 ජූනි මාසේ 10 වෙනිදා කොටි සංවිධානය එතෙක් රජයත් එක්ක කරපු සාම සාකච්ඡා වලින් ඒකපාර්ශ්විකව ඉවත් වෙලා මඩකලපුවේ පොලිසිය වල හිටපු පොලිස් නිලධාරීන් සියල්ල අපි බිම තබා යටත් වෙන්න අපි මුකුත් කරන්නේ නැහැ කියලා යටත් කරගෙන තිරුක්කෝවිල් කැලේට ගිහිල්ලා 560ක් වෙඩි කියලා මැරුවා. ඉරායුධ නිලධාරීන්. මේක තමයි දෙවන ඊළාම් යුද්ධයේ සමාරම්භය. ඒ සිදුවීමෙන් පස්සේ දැවැන්ත ගැටුම් තැන් තැන් වල නිර්මාණය වුණා. මේ ඒකේ ප්‍රධානම ගැටුමක් තමයි ඔය කලවංචි කුඩි කඳවුරට පහර දුන්නා ජූනි මාසේ 11 වෙනිදා. මම සේවය කරපු ශ්‍රී ලංකා පාබල හමුදාවේ 6 වෙනි බලයනීට අයිති කඳවුර. 11 වෙනිදාම කිරාන් කඳවුරට පහර දුන්නා විෂ වායු ඒ කියන්නේ ක්ලෝරින් වායුව වාලච්චේන කඩදාසි කම්හලේ කඩදාසි විරංජනය කිරීම සඳහා පාවිච්චි කරන ක්ලෝරින් වායුව පාවිච්චි කරලා HCl හදලා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිෂ්පාදනය කරලා පහර දුන්නා. මේ පහර දීම් කීපය ළඟ සිද්ධ වුණා. ඊට පස්සේ කිරාන් කඳවුරේ හිටපු බටපිරිස් එතනින් අයින් කරලා මාව දැම්මා කිරාන් කඳවුරට ඔය සිදුවීමේ ප්‍රහාරයෙන් පස්සේ. අපි කිරාන් කඳවුරේ ඉන්නකොට ගුවන් විදුලියෙන් අපිට අහෙන්න පටන් ගත්තා මාන්කුලම සහ කොකාවිල් කඳවුරු දෙකට පහර දෙන්න පටන් ගත්තා කියලා. ඉස්සෙල්ලම පහර දුන්නේ මාන්කුලම් කඳවුරට. මාන්කුලම් කඳවුර තියෙන්නේ වවුනියාවේ ඉඳලා කිලෝමීටර් 35ක් උතුරේ A9 මාර්ගයේ. එතන ඉඳලා තවත් කිලෝමීටර් 16ක් උතුරට වෙන්න තමයි කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ ආරක්ෂා කිරීම සඳහා කොකාවිල් කඳවුර පිටලා තිබේ. එතකොට මේ මාන්කුලම් කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙනවා ජූනි මාසේ 15 වෙනිදා. ඒක තමයි මව් කඳවුර. ඒකෙන් තමයි අර කොකාවිල් කඳවුරේ අවශ්‍ය කරන සැපයුම් ඒ දේවල් යවපු ඒගොල්ලන්ගේ මව් කඳවුර තමයි මාන්කුලම. ඉතින් මාන්කුලමේ 50 ගණන් තමයි හිටියේ. කොකාවිල් කඳවුරේ ඒ වගේ ගානක් තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි 15 වෙනිදා ජූනි මාසේ මාන්කුලම් කඳවුරට පහර දුන්නා. හැබැයි මේ ප්‍රහාරය විශාල එක දවසක සිද්ධ වෙච්ච ප්‍රහාරයක්. ඒක කොහොම හරි ව්‍යාර්ථ කළා එතන හිටපු ඊරෝදාර හමුදා සමාජිකයින් විසින්. ඊට පස්සේ ජූනි මාසේ 16 වෙනිදා ඉඳලා ජූලි මාසේ 11 වෙනිදා මධ්‍යම රාත්‍රිය වෙනකම් දවස් 25ක් මේ කොකාවිල් කඳවුර වට කරගෙන සැපයුම අවහිර කරලා පහර දෙන්න පටන් ගත්තා. දවස් 25ක් යටත් වීම ප්‍රතික්ෂේප කරලා මේ ලුතිලන් සාලිය කපිතාන් සාලිය අලදෙනිය ඇතුළු ඔහුගේ අනදීම යටතේ ඔහුගේ නායකත්වයේ මෙහෙවීම යටතේ රණවිරු 58 දෙනෙක් මේ සටන දවස් 25ක් එක දිගට අල්ලගෙන හිටියා. සැපයුම් නැහැ. අවසානයේදී වතුර නැතුව කඳවුරට වතුර සැපයුම නැවතුණා. අයිස් කැට හෙළුවා ගුවන් හමුදාවෙන් ගිහිල්ලා ඒවා කඳවුරේ සීමාවෙන් එළියට වැටෙන්නේ. ඒ වගේ තත්වයකට තමයි මේ කඳවුරපත් වෙලා තිබෙන්නේ. ගොඩක් අය මේ එහෙම පොඩි ইনফෝමේෂන් ගත්ත අය සමාජ මාධ්‍යයෙන් ප්‍රශ්න කරනවා. ඇයි මෙච්චර හමුදාවකට මෙහෙම උක රැක ගන්න බැරි වුණේ? මොකක්ද හේතුව? ඒ වගේ කෙටි ප්‍රශ්න. මම සාමාන්‍යයෙන් සෑහෙන සමාජවාදී ඉන්නවා
මම කෙටි ප්‍රශ්න වලට පිළිතුරුත් සපයනවා. සෑහෙන වෙලාවක් කරන් මහන්සි වෙලා කෙටි ප්‍රශ්න වලට පිළිතුරු බහුවර්ණ ක්‍රමයට සපයනවා. කොහොම හරි දැන් මේ සිදුවීම සිදු වෙලා ජූලි මාසේ 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ කඳවුර ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පතරම් වෙඩි ද්‍රව්‍ය මුකුත් නැතුව ත්‍රස්තවාදීන් අතරපත් වෙනවා. ඒ අවස්ථාවට එනකොට මේ කඳවුරේ 16 දෙනෙක් තුවාලකාරයෝ ඉන්නවා. මේ 16 දෙනා මේ සාලියාල දෙනියට අවස්ථා කීපකම උපදෙස් ලැබෙනවා අවශ්‍ය නම් ඔතනින් අයින් වෙන්න කියලා. සාලියාල දෙනිය කියනවා මෙතන තුවාලකාරයෝ 16 දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු මෙතනින් අයින් කරගන්න ක්‍රමයක් නැත්තම් මේ මිනිසුන්ට නායකත්වෙදී මට මෙතනින් අයින් වෙන්න විදියක් නැහැ. මම මේ මිනිස්සුත් එක්කම මේකේ අවසන් වුණාවේ මේකට ඉහළින් බෝම්බ දාන්න කියලා ඔහු අවසාන ගුවන් විදුලි යෙන් කතා කරලා ඉල්ලීමක් කරනවා. මේක ඇතුලේ තව හුඟා පොඩි දේවල් ගොඩාක් තියෙනවා. ඒ සේරම මම මෙතන කතා කරන්න යන්නේ නැහැ, වෙලාවක් නැහැ. මේක කෙටියෙන් කරන්න ඕන නිසා කෙටි අඳින්වීමක් දෙන්න. ඊට පස්සේ මේ සිදුවීම අවුරුදු 35ක් කාලයේ වැඩිතරාට සැඟවිලා තියෙද්දී මේ අපේ නිලැඳුමක් ඇඳගෙන ඉන්න ලුතෙනන්ට් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ මේ කතාව හාරලා උඩට ගත්තව අවුරුදු 3ක් මේ ගැන පරිශන පැවැත්වුව ලංකාව පුරාම මෝටර් සයිකලයක ඒ දවස්වල එයා ඇවිද්දේ. ඒ කතාව මම සම්පූර්ණයෙන් දන්නවා. ඔහු මගේ ගමට එහා පැත්තේ ගමේ ඉන්න පුද්ගලෙක්. ලංකාව පුරාම ඇවිදලා මේ අලදෙනිය පවුලේ අය සම්බන්ධ කරගෙන මේ කතාව පොළොව යටින් උඩට ගන්නවා. අරගෙන ඔහු මෙන්න මේ පොත අවිවිමුක ගිනියම කියන මේ පොත එලි දක්වනවා 2018 මට මතක විදිහට 18 මහවැලි කේන්ද්‍රයේ. එතකොට මේකේ සහසිද්ධිය මටත් තියෙනවා. ඒ 18 මේ පොත එලි දක්වන උලෙලේ පොත හඳුන්වා දෙන්න කතා කරන්න කිව්වේ මට මහවැලි කේන්ද්‍රයේ. එදත් මම මේ වගේ කතාවක් කරා. මේ පොතේ මුල්ම අත්පිටපත කිව්වෙත් මම. ඊට පස්සේ ওই කතාව ඉතින් ඔහොම යට ගිහිල්ලා තියෙනකොට මට අවුරුදු 30කට ඉස්සෙල්ලා වවුනියාවේ මෙහෙයුම් කලාපෙදී හම්බෙච්ච ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි පස්සේ මාත් එක්ක ආපහු සම්බන්ධ වුණා Facebook එකේ. සම්බන්ධ වෙලා ඉන්න අතරේ මට කතා කරා මේ අපි මේ චිත්‍රපටිය හදමුද කියලා. අනුර මල්ලි ශාන්තයි මායි අපි හම්බෙලා කතා කරා. ඊට පස්සේ මම සුජිත්ව සම්බන්ධ කරලා දීලා අපි ගම්පහ කාසා කියලා පබ් එකක් තියෙනවා. ඒකෙදි තමයි පළවෙනි සාකච්ඡාවට පැවැත්වුවේ. ඊට පස්සේ දිග කතන්දරයක් තියෙනවා. කොහොම කතා බහ කරගෙන යන අතරේ එකපාරට මේ දෙන්නම මට කිව්වා ඔබතුමා මේකේ කතාව ලියන්න කියලා. තිර කතාව ලියන්න කියලා. මගේ ජීවිතේට මම ඒවා ලියලා නැහැ. දන්නේත් නැහැ. දැන් මොකද කරන්නේ? මම ගිහිල්ලා ගොඩගේ එකෙන් ගත්තා අජිත් තිලකසේන ලියපු පාරදිගේ චිත්‍රපටයේ තිර නාටකය. අරගෙන කිව්වට බැලුවා බලපුවාම බැරිමත් නැහනේ. කළ නොහැක්කක් නොමැත කියලා බලන්න ලියමු කියලා. මොකද මට සාමාන්‍යයෙන් මේ හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා. අමුදාවේ ඉන්න කාලේ කට්ටිය පෙස්සන් ලියව ගන්න, දුක් ගැනවිලි ලියව ගන්න. ඒවට එනවා මගේ ළඟට. ඒ නිසා මම මේක ලිව්වා. ලිව්වන් පස්සේ පොඩි එකාගේ ලියුම වගේ. ඒකෙන් චිත්‍රපටයක් කරන්න බෑ. ඊට පස්සේ සිදුවීම් 60ක් ලිව්වා. ඊට පස්සේ සිදුවීම් 60 අලංකාරකරණය කරලා සිනමානුරූපීව වෙනස් කරලා දෙබස් දාලා අපි අවස්ථා ගණනාවක් හම්බෙලා මේ සුජිත්ලා ගෙදර අපේ ගෙදර හඩවත මොකද්ද බැරිස්ටායිගේ මේම හම්බෙලා මේක සංස්කරණය කරලා ඔය අවසන් සංස්කරණයේ එළියට ආවා. මේ ගැන එච්චරයි මේකේ ඉතිහාස ප්‍රවෘත්තිය. ඇයි මේ වගේ චිත්‍රපටයක අවශ්‍යතාවය තියෙන්නේ කියලා. දැන් වීරයෝ කියලා කියන්නේ කවුද? එක එක්කෙනාට එක ඩෙෆිනිෂන්ස් තියෙනවා. වීරයෝ කියලා කියන්නේ හැඟීම් වලට දැනෙන දේවල් වලට වඩා
ඉහළින් ඉඳගෙන කළ යුතු දේ කරන්න හිත එකඟ කරගන්න පුළුවන් මිනිස්සු. දැන් ඒගොල්ලන්ගේ හිඟයක් ඉස්සරහට එයි. දැන් මේ ඊයේ පෙරේද දැදුරු ඔය මිනිස්සු 6 දෙනෙක් ගාගෙන ගියා. ඒ වගේ අවස්ථාවක පැනලා ඒගොල්ලන් බේරගන්න මේ යුද්ධයක්ම වෙන්න ඕනේ නැහැ. වීරය කියලා කියන්නේ තමන් මැරෙන බව දැනගෙන මැරෙන්න පුළුවන් කියලා දැනගෙන නමුත් මේ වෙලාවේ කරන්න තියෙන දේ කරන්න හිත හදාගන්න පුළුවන් මිනිස්සු. ඉතින් මේ එහෙම පරමාදර්ශී කතාවක් තියෙනවා මේ චිත්‍රපටය ඇතුලේ. මේ සාලියාල දෙනී කියලා දැවැන්ත චරිතය. ඒ වගේ මිනිස්සු රටකට ඉස්සරහටත් අවශ්‍ය වෙනවා. මොකද මේ මිනිස්සු මේ ලෝකෙන් තුරන් වෙනකම්ම යුද්ධ ඇති වෙයි. යුද්ධ නැති වෙන්නේ නැහැ. එක මත දේශපාලන වශයෙන් එක මත දරන්නේ. ඉතින් කල්පියක් කියයි තව ටිකක් කාලයක් ගියන් පස්සේ ලංකාව පළාත් 9ට බෙදලා ෆෙඩරේෂන් එකක් හරි කොන්ෆෙඩරේෂන් එකක් හරි කරන්න කියලා. ජනතාවගෙන් බෞද්ධරය ඒක පිළිගන්න නම් අපිට ගැටලුවක් නැහැ. නමුත් එහෙම අවස්ථාවක් ආවනම් ඒකට විරුද්ධ මතයේ බහුතර නම් එහෙම රට කඩන්න දෙන්න බෑ කියලා අපව යුද්ධ වෙන්න පුළුවන්. ඊළඟට බෝම්බ ප්‍රශ්න ආගම් මූලධර්මවාදයේ පදනම් කරගත්ත ත්‍රස්තවාදය මේවට මූල දෙන්න ඉදිතර මිනිස්සු ටිකක් ඕන වෙනවා. ඒ ජීන් එක ඒ ඥානය මේ ඕන රටකට අවශ්‍යයි. ඒක ප්‍රොමෝට් වෙන්න ඕනේ. අර අනුරමල්ලි කිව්වා වගේ යුද්ධ ග්ලෝරිෆයි කරන එක නෙමෙයි මෙතන තියෙන කතාව. අපේ රටවල් වලට අභියෝගයක් අවස්ථාවක් ආපු වෙලාවෙ ඉස්සරහට යන්න පිරිමි ටිකක් ඕනේ. සෙල් මේ වැඩේ යන අතරේ භයානක සිදුවීම සිද්ධ වෙන අතරේ ෆොටෝ ගහන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ප්‍රශ්න අහන්න අයත් ඉන්නවා. දැන් මේ චිත්‍රපටය හදුවෙන් පස්සේ පළු පළයි Facebook එකේ නොයෙකුත් කතන්දර කියයි මේක අරක වැරදි මේක වැරදි මේක වැරදි කරන්න එකෙක් නැහැ. අර කරන්න පුළුවන් ඒ ඥානයේ බ්‍රීඩ් එක තියෙන પરම්පරාවක් ශක්තිමත් પરම්පරාවක් මේ රටට ඉතුරු වෙන්න මේ වගේ කලාකෘතියකින් කරන්න පුළුවන් මේවර දැවැන්තයි. දැන් මට ආරංචි වුණා මේ සමාජ මාධ්‍යවල කතා කරනවා මේ දවස්වල මහා වංශයේ වර්තමාන පරිච්ඡේදය ලියන්න යනවා. ඒකේ ලියලා තියෙනවලු සාලියාල දෙනිය කාලතුවක්කුවක් අරගෙන ටවර් එක උඩට නැගලා වෙඩි තිබ්බයි කියලා. තව ටිකක් කල් යනකොට එහෙම තමයි මේ දේවල් ලියවෙන්නේ. මේ වගේ චිත්‍රපටියක් මම මෙතන විශාල අත්දැකීම් සම්භාරයක් තියෙන ශ්‍රේෂ්ඨ කලාකරු ගණනාවක් ඉන්නවා. ඔබතුමාලට අපහාසයක් නෙමෙයි කරන්නේ. මේකට මිලිටරි හෑන්ඩ්ස් නැතුව කරන්න බෑ. බැරි එක තමයි මේකේ තියෙනවා ලොකු තාක්ෂණික දේවල් වගේ. නැත්තම් අර කාලතුවක්කු වරන් ටවර් එක උඩ නැගලා වෙඩි තිබ්බා වගේ කතන්දර තමයි චිත්‍රපට වලින් එළියට එන්නේ. ඉතින් එහෙම නැතුව මේක හොඳ චිත්‍රපටියක් හදන්න අමරන් වලට වඩා හොඳ චිත්‍රපටියක් හදන්න විශාල මුදලක් මේකට වැය වෙනවා. මේකේ තියෙනවා ලොකු පිපිරවීම්, ජීව උණ වැඩි තැබීම්, ගුවනේ ඉඳලා කරන ගුවන් ප්‍රහාර මේවා ඔක්කොටම ලොකු මුදලක් වැය වෙනවා. මේ සේරම අරගෙන හොඳ චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වෙච්ච අපේ නිෂ්පාදක අනුර ජසෙන්තු ලියන මල්ලි එයාටත් සෑහෙන රණවිරු ගායන මේකට ඒ වචනේ වැරදි යුදයන්මක් තියෙනවා. මෙයා වියට්නාම් යුද්ධයේ දෙවෙනි ලෝක යුද්ධයේ ඔය සේරම දන්න විකිපීඩියා එක. සමහර දේවල් අපි අහගන්නේ එයාගෙන්. ඉතින් එයා කිව්වා සල්ලි යනවා කමක් නැහැ අපි මේකේ සල්ලි දාලා මේක කරමු කියලා ඌ එඩිටර්ව ඉදිරිපත් වුණා. ඉතින් අපි ලොකු මහන්සියක් ගත්තා අවුරුදු 3ක් විතර මේ අවුරුදු 2ක් විතර ලිව්වා මේක. ඊට කලින් උන්ට කතා කරා ඇවිද්දා ලේවැල්ලේ ගියා කිලිනොච්චියේ ගියා. දැන් කිලිනොච්චියේ ගුවන් හමුදා කඳවුරේ ළඟ වනේ මේ සම්පූර්ණ කඳවුර නිර්මාණය වෙනවා. ඒ සඳහා මේ ක්‍රිෂාන්තගේ හිත විතුරු සමාන්තර ශ්‍රේණි ආරක්ෂක ගරු ලේකම් සම්පත් වියකොන්තා මැතිතුමාගේ සහාය මේකට ලැබුණා. නැත්තම් මේ කරගන්න හම්බෙන්නේ දැන් මට ආරංචි වුණා එතුමා තව සුළුලාභ මෙතෙන් එනවයි කියලා.
ඉතින් මේ සේරම එකතු කරගෙන හොඳ චිත්‍රපටයක් හදලා අපේ ඊළඟ පරපුරට මෙන්න මේ වගේ මිනිස්සු තමයි මීට අවුරුදු 30කට 35කට ඉස්සෙල්ලා මේ යුද්ධෙට මුහුණ දුන්නේ කියන එක කියා දෙන්න හැකියාවක් ලැබෙයි කියන ආත්ම විශ්වාසය මටත් පුද්ගලිකව තියෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.